අද අපි අවකලනයෙන් දල ප්‍රස්ථාර අදින ගානක් හදමු. මුලින්ම ඔයාලා තනියම ගාන හදලා ඊට පස්සේ වීඩියෝ එකේ ඉතුරු ටික බලන්න. මේ තියෙන්නේ දල ප්‍රස්ථාර අනුරේඛනයේදී මම ගානක් හදන පිළිවෙල. මුලින්ම මම කරන්නේ අදින ශ්‍රිතයේ හරය බිඳුව වන x අගය සිරස් ස්පර්ශෝණුකයක් විදිහට උත්තර පත්‍රයේ උඩින් සටහන් කරගන්න එක. මෙවනුවට x සමානයි බිඳුව වන විට y අගයයි y සමානයි බිඳුව වනකොට x අගයයි සටහන් කරගන්න. ඊට පස්සේ ශ්‍රිතය අවකලනය කරලා ලැබෙන අවකල සංගුණකයේ බිඳුවට සමාන කරනවා. එහෙම කරන්නේ හැරවුම් ලක්ෂ හඳුනා ගන්නයි කියලා වරහන් ඇතුළේ ලියන්න ඕන. ඊළඟට හැරවුම් ලක්ෂ ඛණ්ඩාංක යුගල නැත්තම් පළමු අවකල සංගුණකයේ බිඳුව වන x අගය හා එම අගයේදීම මුල් ශ්‍රිතයේ y ඛණ්ඩාංකය සටහන් කරගන්නවා. අවසානයේට සිරස් ස්පර්ශෝණුක හා හැරවුම් ලක්ෂ අතර පළමු අවකල සංගුණකයේ ස්වභාවය වගුවරකට අරගෙන ඒ ඇසුරෙන් අර හැරවුම් ලක්ෂ උපරිම අවම හා නතිවර්තන ලක්ෂ විදිහට වෙන් කරගන්නවා. හතරවෙනි පියවරට ශ්‍රිතය අනන්තයේදී සීමා පරීක්ෂා කරලා තිරස් ස්පර්ශෝණුක තියෙනවා නම් ඒව උත්තර පත්‍රයේ සටහන් කරගන්නවා. පස්වෙනුවට කරන්නේ මුලින් හොයාගත්ත සිරස් ස්පර්ශෝණුක වලට දකුණු පැත්තෙන් හා වම් පැත්තෙන් එනකොට ශ්‍රිතය යන්නේ ධනානන්තයේද ඍණානන්තයේද කියලා පරීක්ෂා කරලා බලන එක. මේ පියවර ප්‍රස්ථාරය අඳින්න ගොඩාක් වෙලාවට අත්‍යවශ්‍ය නැහැ. ඒ හින්දා අගයන් ආදේශ කරලා මේක හොයනවා වෙනුවට ප්‍රස්ථාරයේ ඇඳලා ඒක බලාගෙන මේ පියවරේ කරුණු ටික උත්තර පත්‍රයට එකතු කරගන්න පුළුවන්. හැබැයි මේ පියවර අනිවාර්යයෙන්ම ලියන්න ඕනේ මොකද මේක ලකුණු හම්බ වෙනවා. 6 වෙනි පියවරට යන්නේ ගානේ කරන්න කියලා තිබුණොත් විතරයි. දෙවන අවකල සංගුණකයේ බිඳුව වන x අගය වලින් පළමු අවකලනයෙන් හොයාගන්න බැරි වුණ නතිවර්තන ලක්ෂ හොයාගන්න පුළුවන්. මේ නතිවර්තන ලක්ෂ හොයන එක තමයි මේ පියවරේදී කරන්නේ. මේ ගානේ තියෙන ශ්‍රිතයේ අර්ථ නොදැක්වන ලක්ෂය වෙන්නේ x සමානයි බිඳුව. මේ ගානේ x සමානයි බිඳුවේදී අර්ථ දැක්වෙන්නේ නැති හින්දා මේ පියවරේදී ඒක වැඩක් වෙන්නේ නැහැ. y සමානයි බිඳුවේදී x සමානයි 2 කියන එක විතරක් ලිව්වහම ඇති එකකින්. අපිට හම්බුන ශ්‍රිතය වෙන්නේ fx සමානයි x ඍණ 2 ඝනය බෙදීම x වර්ගයයි. මේ ශ්‍රිතයේ පළමු අවකලන සංගුණකය හොයන්න මෙන්න මෙහෙමයි. මුලින්ම කරන්නේ ශ්‍රිතයේ හරය වර්ග කරලා ඒක පළමු අවකලන සංගුණකයේ හරයට දාන එකයි. ඊට පස්සේ පළමු අවකලන සංගුණකයේ ලවයට දාන්නේ ශ්‍රිතයේ ලවය වතාවක් හරය අවකලනයේ ඍණ හරය වතාවක් ලවය අවකලනයයි. කලින් ශ්‍රිතයේ හරය අවකලනය කරාම ඉන්නේ 2x. ලවය අවකලනය කරාම ඉන්නේ 3 වතාවක් x ඍණ 2 e වර්ගය. අන්න එහෙම තමයි මේකේ පළමු අවකලන සංගුණකය සමානයි x වර්ගයේ වතාවක් 3 වතාවක් x ඍණ 2 වර්ගය ඍණ x ඍණ 2 ඝනය වතාවක් 2 වතාවක් x බෙදීම x ගේ 4 වෙනි බලය කියන එක අරන් තියෙන්නේ. ඊට පස්සේ මේක සුළු කරගෙන ගියාට පස්සේ පළමු අවකලන සංගුණකයේ සමානයි x ධන 4 වතාවක් x ඍණ 2 වර්ගය බෙදීම x ඝනය කියන ප්‍රකාශනය අපිට ගන්න පුළුවන්. මේ වගුව අඳිනකොට ස්පර්ශෝණුක ලක්ෂ පාවිච්චියට ගන්න එක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. පළමු අවකල සංගුණකේ නැවත අවකලනය කරලා අපිට දෙවන අවකල සංගුණකේ ගන්න පුළුවන්.
හොඳයි හැමෝටම සුබ දවසක්. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු.